අදවල මොද සිංග මහන මැෂින් එකක්. අපිට පෝටබල් විදියට ගෙනියන්න පුළුවන් සිංග මහන් මැෂින් එකක්. ඔන්න අපි ගෙනල්ලා තියෙනවා වෙනස්ම දෙයක්. අද අපි එහෙනම් ඒක බලමු. මේක ඔයගොල්ලන්ට මම අන්බොක්ස් කරලා පෙන්නන්නම්. ඉන්න. මෝට් එක තියෙනවා වෙජ්මන් බොක්ස් එක ඇතුළෙම. ඊටමතර ටූල් කිට්ස් ටික බොබින්ස් ටික තියෙනවා. මෙන්න මේ විදිහට මේ පැක් එකකුත් ඇවිල්ලා තියෙනවා. දැන් බලමු මැෂින් එක එහෙනම්. මෙන්න තියෙනවා සිංගලාගේ පෝටබල් මැෂින් එක. මේක තමයි ඔයගලන්ට කිව්වේ අලුතෙන්ම ගෙන ආපු සිංගලාගේ පෝටබල් මැෂින් එක. මේ මැෂින් එක ගත්තම මේ මැෂින් එකේ ඔයගලන්ට තියෙනවා ඩිසයින්ස් 24ක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ තියෙන A B C D ඔහොම කියලා එලා මාක් කරලා තියෙනවා. ඒ වගේමයි මේ මැෂින් එකේ බටන් අල්ලන්නත් පුළුවන්, බටන් කාසි අල්ල ගන්නත් පුළුවන්. ඒ වගේමයි ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතනින් මේ මීට් එක කරකවනකොට මේකේ වෙනස් වෙනවා. මේ තියන්නේ අපි ඔන්න බලන්න. මේ වෙනස් වෙනවා අපිට ඕන විදියට. මේ වෙනස් වෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ වගේ ඩිසයින්ස් අපිට අවශ්‍ය විදියට ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි දැන් මේකේ අපිට ගන්න ඕනි කියලා හිතන්නකෝ. මේකේ K එකට අපි මේ පැත්තෙන් K එකට කියලා ගත්තොත් K කියලා K කියන්නේ අපිට මෙන්න මෙතනින් ගත්තොත් මෙන්න මේ ඩිසයින් එක. මෙන්න මේ ඩිසයින් එකට ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට වෙනස්කම් කරගන්නත් පුළුවන්. ඒ වගේමයි මේක තමයි අපේ රිවර්ස් බටන් එක. අපි රිවර්ස් විදියට මහනවා නම් මෙන්න මේක තමයි අපේ රිවර්ස් බටන් එක. මේ දේවල් ඕගලන්ට මේ තියෙන මේ බොක්ස් එකේ උනත් ඕගලන්ට ගහලා තියෙනවා ස්ටිචස් 24ක් පුළුවන් කියලා මේක ගහලා තියෙනවා. මේ තියෙන්නේ ඕගලන්ට නූල් මේවා කරගන්න ඕන දේවල් ඒවත් එක්කම තියෙන මේක. මේ මැෂින් එක ගත්තම මේකට මෝටර් එකක් ෆ්‍රී හම්බ වෙනවා කියලා ඔයගලන්ට කිව්වනේ. මෝටර් එක කනෙක්ට් කරගන්නේ මෙන්න මෙතනට. මෝටර් එකයි පවර් ස්විච් එකයි මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් මෙන්න මේ වගේ සිංග මැෂින් එකක් අපෙන් ගන්න පුළුවන්. මේක අපෙන් ගන්න පුළුවන් 54990ට අවුරුද්දක සිංග කම්පැනි වොරන්ටිත් එක්ක. මේක ඉන්නේ සිංග කම්පැනි කරා සිංගම නමින් එන සිංගම මැෂින් පෝටබල් මැෂින් එකක් මේක. ඉතින් මොන හරි ඔයගලන්ගේ ඕඩර්ස් තියෙනවා නම් අපිට කතා කරන්න. අපිට මේ වගේ මැෂින්ස් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න. මේ වගේ දේවල් අපෙන් දැනගන්න. ඔයගලන් අපේ page එක follow කරලා තියාගන්න. ඔතන ඔයගලන්ට ගොඩක් දේවල් අපෙන් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේමයි අනිත් අයටත් දැනගන්න. ඔයගලගේ යාළුවන්ට එහෙමත් අනිත් අයටත් දැනගන්න පුළුවන් කට්ටිය share කරලා දෙන්න. මොන හරි දෙයක් දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ වගේ දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. අපි ඒවට reply එකක් ඔයගලන්ට දෙන්න. එහෙනම් ඉතින් අපි ආය දවසක හම්බෙමු.